සීත දියරැලි ගලා යන නේරංජරා නදී තෙර තිබූ උරුවෙල ජනපදයේ සේනානි නම් සුන්දර නියම් ගමක් තිබුණා. ඒ ගමේ ප්‍රධාන සිටුවරයාගේ සුජාතා නම් පින්වත් දියණිය එදා සේවකයන් සමග එකතුව දිය නොමුසු කිරිපිඩු දානයක් පිළියෙල කරමිනුයි සිටියේ. තමාට ලැබෙන පළමුවැනි දරුවා පිරිමි දරුවෙකු වීම සඳහා එම ගම් ප්‍රදේශයේ තිබූ නුගරුකට අධිග්‍රහිත දේවතාවට බාර වී කළ ප්‍රාර්ථනය සඵල වූ නිසයි මේ පූජාව සකස් කරමින් සිටියේ. සුජාතා දේවියනි, සුජාතා දේවියනි. මොකද මේ පුන්නා කවදාවත් නැතුව කලබලෙන් කෑ ගහන්නේ? නුගගහේ වෘක්ෂ දේවතාව බිමට වැඩලා ඔබතුමියගේ දන් පිළිගන්න ගහ යටටම වැඩම කරලා ඉන්නේ. උන්වහන්සේගේ බැබලෙන සිරුර මං ඇස් දෙකෙන්ම දැක්ක දේවියනි. ඉක්මනට දානිය පිළියෙල කරන්න. පුන්නා පුළුවන් තරම් ඉක්මනට ගිහින් රන් බඳුනක් අරගෙන එන්න. අපි මේ කිරිපිඩු උන්වහන්සේට පූජා කරමු. සුජාතා සිටු දේවියත් පුන්නාත් රුක්ෂ දේවතාවායයි සිතා අප මහා බෝසතාණන් වහන්සේට කිරිපිඩු පූජා කළා. ස්වාමීනි, යම් දෙයක් මා ප්‍රාර්ථනා කළාදී සියල්ල සඵල වුණා. ඔබ වහන්සේගේ යම් ප්‍රාර්ථනාවක් නැත්ද? ඒ සියල්ලත් සඵල වේවා. ඔබ වහන්සේ මේ කිරිපිඩු දාණය පිළිගන්නාසේක්වා. සීත නේරංජරා නදිය වෙනදාටත් වඩා සොඳුරුව සුන්දර වනපියස මැදින් ගලාගෙන ගියා. කිරිපිඩු පාත්‍රය ගංයුරේ තබා සිහිල් දියෙන් පැන් පහසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිපිඩු දානය වැළඳුවා. දානය වැළඳීමෙන් පසු රන් බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අධිෂ්ඨානයක් කළා. මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්තරය උඩුගම්බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා. ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම්බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රයේ තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසී දීර්ඝායුෂ ඇති මහාකාල නාරජු නින්දෙන් අවදි වී මෙසේ සිතුවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නෑ. ඒත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංයුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්.